මම තුසර ප්‍රේමගීතයේ ඇත්තම රුමේෂ් තරංගගේ තාත්තා අද තරම් ජීවිතේ සතුටු වෙන දවසක් තවත් නැහැ. මොකද ශ්‍රී ලංකාව වාසී ආදරණීය මගේ ජනතාවට අහිංසක ජනතාවට රුමේෂ් කිව්ව විදිහටම රුමේෂ් හැම වෙලේම කිව්වා මම මේ පදක්කමට එනවා මම මේ පදක්කමට එනවා මම මේක කියනවා. කල්පනා this August in theaters. ෆිල්ම් එකක් වගේ දැන් බලාගෙන හිටපන් වෙන දේ. ඒ සතුට අද බෙදා හැරියා ලංකාවේ මිලියන ගණනක් වූ අපේ අහිංසක ජනතාවට. ඉතින් මේ ජයග්‍රහණය ඇත්තම රුමේෂ්ට ගොඩක් උදව් කරපු අය හිටියා. ඒවා ගොඩාක් සතුටින් මම මතක් කරනවා මේ අවස්ථාවේ. මට මේ අවස්ථාවේ නම් වශයෙන් කියන්න බෑ. මම ඒක හෙට දිනේදී ප්‍රකාශ කරනවා. ඒත් එකම මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට විශාලම ජයග්‍රහණකුනේ ඔව් නිතරම අධිෂ්ඨාන පූර්වක හිටියා මේ කොමන්වෙල්ත් තරඟාවලියේදී මේ ජයග්‍රහණය ලබා දෙන්න ඊයේ දිනේත් ඔව් ප්‍රකාශ කළ ආදරණීය ජනතාවට. ඉතින් ඇත්තෙන්ම මේ අවස්ථාවේදී මේ තියෙන සතුට බෙදා ගන්න මට ශ්‍රී ලංකාව වාසී මේ වෙලාවේ මගේ ළඟ හිටියා නම් ලොකු සතුටක් දැනෙමි. ඉතින් ඒත් එක්ක මගෙත් එක්ක එකතු වෙලා තියෙන මේ මාධ්‍ය ජාලයට මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඊයේ ඉඳලා මේ සතුට ශ්‍රී ලංකාවට දැනෙන්න ශ්‍රී ලංකාව ඉන්න මගේ අහිංසක ජනතාවට ප්‍රකාශ කරන්න අපි වටේ එනදී සිටීම සම්බන්ධව මගේ මේ මාධ්‍යයට මම ඇත්තෙන් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ අවස්ථාවේදී රුමේෂ්ගේ අම්මා ගොඩක් සතුටින් ඇති. මොකද රුමේෂ්ගේ අම්මා මේ වෙනකොට ගොඩක් සතුටින් ඇති. මොකද ඔහු මේ ගමනේ ඉන්න පිටිපසු ඉන්න නිහඬ වීරයෙක්. ඒත් එක මම මතක් කරන්න ටෝනි ප්‍රසන්න තමයි මේ ජයග්‍රහණයට මුල් වෙලා කටයුතු කරු මගේ ආදරණීය ගුරුවරයා. ටෝනි ප්‍රසන්න කියන විශිෂ්ට ඔහුගේ විශිෂ්ට දක්ෂතාවය මත ගොඩනැගුණු චරිතයක් රුමේෂ් තරංග ජවලින් ඉතිහාසයට. ඉතින් මම නිතරම කියන්නේ ඒකයි ඔහු නිහතමානීව මේ අරන් ආපු ගමන ඉතාමත් සාර්ථකයි. මේ විදිහටම අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම රුමේෂ් තරංග ඉදිරියේ ලෝකයේ මුල් තැන තියන්න ඔලිම්පික් පදක්කම ලබා දෙන්න. ඒත් එක්කම මා ටෝනි ප්‍රසන්නට මේ අවස්ථාවේදී මගේ හදවතින් මගේ පවුලේ හැමෝගෙම ස්තුතිය ප්‍රකාශ කරනවා රුමේෂ් තරංග සමග එකතු වෙලා ලංකාවට මේ සතුට ලබා දීම සම්බන්ධයෙන්ම. ඒත් එක්කම ශ්‍රී ලංකාව වාසී අහිංසක ජනතාව ප්‍රධාන මාධ්‍යවල එතකොට ජනමාධ්‍ය සමාජ මාධ්‍ය තුල මගේ පුතාව දිරිගන්නපු සියලුම ආදරණීය ජනතාවට මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තුතිය පද කරනවා. ඒත් එක්කම පුතා වටේ ඉන්න පුතා වෙනුවෙන් ඉන්න ඔහුට සහයෝගය දක්වන ප්‍රධාන අනුග්‍රාහකයෝ සියලුම දෙනාට පියා හැටියට රුමේෂ් තරංගේ පියා හැටියට මම ඒ වත්තම මගේ සතුට ප්‍රකාශ කරනවා. අපි දින දෙකකින් ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ හැමෝටම ආදරයෙන් කතා කරන තුරු මේ සතුට බෙදා ගන්න කියලා ඉල්ලා කරනවා. ඒත් එක්කම ඔලිම්පික් යන තුරු ශ්‍රී ලංකාව වාසී හැමදෙනාම මගේ රුමේෂ් තරංගව පණමෙන් ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. අපි දැක්ක විශේෂයෙන් මේ එංගලන්තයේ පුරා ජීවත් වෙන අපේ ලාංකිකයෝ පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් ඔවුන් දැක්වූ සහයෝගය මොකද ක්‍රීඩා පිටියේ තැන් තැන්වල අපිට සිංහදජ දකින්න ලැබුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක බොහොම හොඳ කරුණක්. මොකද මෙහි හිටපු මම දන්න තරිඳු මල්ලි ඇතුළු කණ්ඩායමකට මම කියා සිටියා මේ අය දැනුවත් කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම මගේ ගමේ තරිඳු මල්ලි ඒ වැඩේ හරියටම කළා. ඒත් එක්කම මට මේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල එන්න උදව් කරෙත් මේ යුරෝපයේ ඉන්න කට්ටියක්මයි මේ UK රාජ්‍යයේ ඉන්න කට්ටියක්මයි මට සහයෝගය දීලා තින්නේ. මට මේ වෙලාවේ නම් වශයෙන් කියන්න අමාරුයි. වෙනත් වෙලාවකදී මම එයාට මගේ ස්තුතිය පුද කරලා තියෙනවා. මේ සන්තෝෂමත් අවස්ථාවේ හැමෝටම බුදු සරණයි. අපි හෙට දිනේදී හම්බ වෙමු.